අයිබෝවන් ලංකාවේ අපේ ට්‍රැවල් සෙට් එකට අද ඉඳන් ලේස්ති වෙන්න කින් එක තායිලන්තේ යන්න. මුලින්ම මම ඔයාලව එක්ක යන්නේ සාරිකාව බලන්න. නැම්ටොක් සාරිකා. තායි භාෂාවෙන් නැම්ටොක් කියලා කියන්නේ තිය ඇල්ලට. නැකෝන් නයොක් කියලා මධ්‍යම තායිලන්තේ කුඩා පළාතක් තියෙනවා. ඉතින් ඔයාලා බැංකොක් වල ඉඳලා එනවා නම් කිලෝමීටර් 120ක් විතර එන්න ඕනේ දිය ඇල්ල ළඟට. දිය ඇල්ල ළඟට පොදු මාර්ගයෙන් එන්න දුෂ්කරයි. මොකද මේක පිහිටලා තියෙන්නේ විශාල වැසි වනාන්තරයක් මැද. ඔයාලට වීඩියෝ වලින් පේනවා. ඒක නිසා මම බැංකොක් වලින් ගත්ත පොඩි වෑන් එකක් අරගෙන තමයි ආවේ. ඒ වෑන් එකෙන් මම ආව කුන්ඩ්‍රෑන් ප්‍රගන් ඩෝන් වේල්ලට. ඉතින් එතන ඉඳලා යමු ඩ්‍රෝන් එකත් එක්ක ඇවිදගෙන සාරිකා බලන්න. ඔයාලට පේන ඇති දෙස් විදෙස් සංචාරකයෝ ගොඩක් මේ දිය ඇල්ලේ සුන්දරත්වය බලන්න එනවා. ඩ්‍රෝන් එකත් එක්ක යන නිසා අපි ඉඩ දීලා හිමීට යමු. දිය ඇල්ල ළඟ හුලන් සැර යාළුවනේ. ඉතින් ඩ්‍රෝන් එක ගෙනියන්න බෑ. ඒක නිසා අපි ෆෝන් එකකින් ඉතුරු වීඩියෝ ටික කරමු. ලංකාවේ යාළුවෝ හැමෝම කින් වෙනුවෙන් අපේ ට්‍රැවල් channel එකට subscribe දාන්න. එහෙනම් යමු සාරිකා බලන්න. මම කලින් කියපු විදිහටම ඔන්න මේක තමයි කුන්ඩෑන් ප්‍රගන්ඩෝන් වේල්ල. ඉතින් මෙතෙන්ට හරිත දේශය කියලත් කියනවා ලෝකෙම මිනිස්සු.